මගේ පුතා බුදු පහන තියලා කියනවා මගේ තාත්තගේ කරදර ඔක්කොම නැති වෙන්න ඕනි කියලා. මොකද මගේ පුතා නිසා තමයි මම ගොඩක් වෙලාවට ගෙදර බුදු පහන තියන්නේ. මම තාත්තා කෙනෙක් වෙච්ච දවසේ මගේ තාත්තත් මට මේවා කියද්දි හරි දුකයි. මගේ තාත්තද මන් ළඟ නැති හින්දා ගොඩක් දුක් විඳලා තමයි මගේ තාත්තා මම මේ තත්ත්වෙට ගෙන ආවේ. මට අද තියෙන දුක මම මෙච්චර තත්ත්වෙට වෙලා ඉරු මං ගෙයක් හැදුවා. මං ගේ හැදදී මගේ තාත්තා ජීවතුන් අතර නේ ගේ දකින්න. මගේ නෝනා කියන්නේ ප්‍රෙග්නන්ට් වුණේ පස්සේ සාමාන්‍යයෙන් ඔයා දන්නවනේ අවුරුදු කියන්නේ මාස 5-6 වෙනකොට ඒගොල්ලෝ බඩ එනකොට අපි තමයි ඉතින් ඇඟ සෝදන්න ඒව ඔක්කොම අපිට කරන්න සිද්ධ වෙනවා. ස්වාමියෙක් විදිහට මම දකින්නේ ඒක කල යුතු දෙයක්. එතකොට මට දැනුණා කොච්චර දරුවෙක් හදන්න දරුවා ගන්නත් කොච්චර දුක් විඳනවද අපි. ඒතර අපි මේ චුට්ටක් හරි ඉතර දෝපේක කොච්චර දුකක්ද කියන එක මට තේරුණා. ඔයා මගේ පොඩි කාලේ මේ යාළුවෙක් මේ ප්‍රෝග්‍රෑම් එක මම කීප වතාවක් බලලා මම බැලුවා මගේ යාළුවා මට ආරාධනා කරන්නේ නැත්තේ. මේ ගොඩක් දේවල් ප්ලෑන් කරන තැන්වලදී මම එළහැරු එකට ඉඳලා තියෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඇත්තට වයිෆ් ප්‍රෙග්නන්ට් වෙන කාලේ තමයි මම ඊශ්‍රායල් යනවා. ඊශ්‍රායල් ගියාම මට කාටවත් යන්න හරි හම්බු අවස්ථාවක් ලැබුණා. කියන්නේ බෙත්ලෙහෙමටයි ජෙරුසලමටයි යන්න අවස්ථාව හම්බ වෙනවා. එතකොට මං එහෙදි බ්ලෙස් කරනවා මට පුතෙක් හම්බෙන්න ඕනි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් පළවෙනි විශේෂ කරේ මාලිගාවට ගිහිල්ලා දෙවෙනි විශේෂ කරේ මට ලොකු chance එකක් හම්බුණා ජෙරුසලමට ගිහිල්ලා විශ් කරන්න. රත්නායගේ නම් ගත්තොත් තාත්තගේ ගෝලෙක්. මං විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ. දිගු දැස දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද. Introducing your favorite Maliban biscuits with 30% less sugar. Maliban chocolate cream, inguru and lemon puff. Less sugar, same great taste. From Maliban. ඕවර්ලෑන්ඩ් පවර් ප්ලේ අලුත්ම වාහනයක් මිලදී ගන්නද කල්පනා කරන්නේ. ඕවර්ලෑන්ඩ් ඔටෝමොබයිල් හරහා පළමු වාහන 10 මිලදී ගන්නා වාසනාවන්තයින් අතරින් ඕවර්ලෑන්ඩ් පවර් ප්ලේ දිනුම් මැදීමෙන් ජයග්‍රාහකයෙකුට තවත් වාහනයක් නොමිලේ. ඉක්මන් කරන්න ඕවර්ලෑන්ඩ් පවර් ප්ලේ ජයග්‍රාහකයා ඔබ විය හැකියි. සම්පූර්ණම රොමේෂ් ලක්ෂිත සුගතපාල. උපන්ගම කඩු ගන්නාව. පාසල් ගියේ? මුලින්ම මම කඩු ගන්නාව කනිෂ්ඨ විද්‍යාලයට ගියේ. ඊට පස්සේ 6 වසරේදී මහනුවර කිංසුඩ් විද්‍යාලයට තමයි මම යන්නේ. පොළොව විස්තර. මට ඉන්නේ මගේ අම්මයි තාත්තයි දැන් අම්මා විතරයි ජීවතුන් අතර ඉන්නේ තාත්තා නෑ අවුරුදු 10ක් විතර දැන් නැති වෙලා. වර්තමානයේ වර්තමානයේ ඉන්න මගේ අක්කයි අයියා තාම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සංගීතය උගන්වන සංගීත ගුරුවරු. වර්තමාන ඔබේ පවුල? මගේ පවුලේ ඉතින් සතුටින් සමාදානෙන් තියෙනවා. ඉතින් මගේ බිරිඳ එයාටම ගැළපෙන ව්‍යාපාරයක් තෝරගෙන ඒක කරගෙන ඉන්නවා. මට ඉන්නවා පුතෙක්. එයාට දැන් අවුරුදු 9 වයස. එයා ගේට්වේ කොලෙජ් එකට තමයි යන්නේ. ඉතින් ඕක තමයි මගේ පවුල විස්තර. මොකද්ද මුල්ම රැකියාව ජීවිතේ? රැකියාවන් කියන්නේ ඇත්තටම ලහිරු කීපයක්ම කරලා තියෙනවා මම. කියන්නේ ඉස්කෝලේ යන කාලේ නම් තිබ්බේ සංගීත පිස්සුව තමයි මට තිබ්බේ. ඒකින්ද මම නිතරම ඉස්කෝලෙන් එළිය තමයි හිටියේ. සහ ඉස්කෝලෙන් මාව එළියට දාලා තිබ්බ අවස්ථා තිබ්බා. ඉතින් මුල්ම රැකියාව විදියට ඉස්කෝලේ යන කාලෙම 3 piece play කරපු එක තමයි ඉස්කෝලේ යුනිෆෝම් එකෙන් ගිහිල්ලා හොටෙල් එකට ගිහිල්ලා ඇඳුම මාරු කරලා 3 piece ගහන එක තමයි මම කරපු පළවෙනි රැකියාව. මොකද්ද බෑන්ඩ් එක? බෑන්ඩ් එක කියන්නේ අපේ ඔයා දන්නවද අපේ යාළු ටික මේ වැල්ලේ මමයි තමයි පටන් ගත්තේ. මේ නුවර ඊට පස්සේ අපේ බුලට් කියන්නේ අසේල. ඉතින් ඔය සෙට් එකත් එක තමයි පතිරාජ. අපේ නුවර අපේ කට්ටිය තමයි මාදව අපි ඔක්කොම එකතු වෙලා තමයි ඉතින් බෑන්ඩ් එකක් පටන්ගෙන හොරෙන් තමයි මියුසික් කරේ ගෙදරට හොරෙන් මොකද ගෙදරට ඕනුනේ මේ A level පාස් වෙන්න නමුත් ඉතින් මට ඕනේ මියුසික් කරන්න. ඉතින් හොරෙන්ම තමයි බදුල්ලෙත් ගිහලා ප්ලේ කරනවා. ඉතින් ඉස්කෝලේ යන ගම. එහෙම අපේ ගෙදරට ඒ කාලේ ෆෝන් එකම තිබ්බේ නැහැ ඉතින් හොයන්න වෙන්නේ. එතකොට ඉතින් සමහර වෙලාවට අපේ අම්මා ඉතින් යාළුවන්ගේ ගෙවල් වල ගිහලා මාව හොයනවා. ඒ වගේ තමයි තිබ්බේ. නමුත් මගේ රැකියාව විදිහට මම ඇත්තටම ආසයින් කරේ මේ කීබෝඩ් වාදනය සහ මේ සංගීතයෙන් හම්බ කරන එක තමයි මම චුටි කාලේ නම් ආස කරේ. ඒ කියන්නේ මේක කරලා ගියක් රුපියල් 500 250ක් වගේ තමයි හම්බෙන්නේ. ඉතින් ඊට හම්බෙලා නෑ නමුත් ඒක මාර තෘප්තිමත්. ඒ කාලේදී ඉතින් අපිට 2002 වගේ රුපියල්
250ක් කියන්නේ නියම ගානක්. ලොකු ගානක්. වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන්. ඉතින් මම ආසයෙන් කරපු රැකියාව ඒක තමයි. මොනවද සංගීත කණ්ඩායම මුල් කාලේ? මුලින්ම මම අවුරුදු 4 තමයි අපේ තාත්තගේ කලායතනයේ තිබ්බ කඩුගන්න මදුශානිකා කලායතනය. ඉතින් ඒකේ කීබෝඩ් වාදක ශිල්පියා විදිහට චූටිම කාලේ මම එකතු වෙනවා. ඊට පස්සේ අපේ හිටියා මේ අපේ බෑන්ඩ් එක සුපර් රිද්ම්ස් කියලා බෑන්ඩ් එක තිබ්බා. මම ඒකේ ප්ලේ කරන ගමන් ඔය නුවර අපේ සෙට් එකේ හිටියා මේ බොර්ලුගොඩ එහෙම කියලා. බොර්ලුගොඩ ජමිලාල් ඔය සෙට් එකත් එක්ක අපේ මම හිතන්නේ දැන් බුද්ධික ඉඩමේ ගෙදර දැන් කට්ටිය දන්නවා මේ මල් කරන්නේ. බුද්ධික ඉඩමේ ගෙදර තමයි ලීඩ් ගෙව්වේ. ඉතින් ඊට පස්සේ අපි පටන් ගත්තා මේ හසන් අංකල්ගේ සවුන්ඩ්ස් තිබ්බා. නුවර හසන් අංකල්ගේ හරි ෆේමස්. අපි අර එයා ළඟට යන්න බෑ. ඉතින් ඒකට අපිට chance එකක් හම්බුණා. ඒ බොරළු තමයි ඩ්‍රම්ස් ගියේ. එහෙම ගහලා එක පටන්ගෙන ටික කාලයක් යනකොට තමයි මේ ඕක දකිනවා මේ අපේ මගේ යාළුවා මේ බුලට් කියන්නේ අපි ආදරේට අසේල තමයි. එයා ගිහින් වැල්ලගෙට කියනවා මේ හොඳ කීබෝඩ් ගහන කොල්ලෙක් ඉන්නවා මේ මෙහෙම කියලා. ඊට පස්සේ තමයි මේ මට කතා කරන්න වැල්ලේ තුඩ එන්නේ සෙට් එකක් එක්ක එන්නේ. මම ඉතින් පොඩක් බය වුණා මුලදී. මොකටද ඉන්නේ ගෑන්ස්ටර්නේ කාලේ. ඊට පස්සේ වැල්ලලත් එක්ක අපි පටන් ගත්තා බෑන්ඩ් එක. ඊට පස්සේ වැල්ලගේ අයියාගේ වෙඩි නොයි. එහෙම තමයි තියෙන්නේ. එහෙම මාර ආතල්ලයක් තිබ්බ ඒ කාලේ මම කරපු වැඩ ටික කියන්නේ වැල්ලත් එක්ක බෑන්ඩ් එකේ. ගොඩක් තැන් වල ගියා. ඉතින් එහෙම ප්ලේ කළා. ඊට පස්සේ තමයි ලක්ෂායන එකතු වෙනවනේ මාත් එක්ක. ඊට පස්සේ අපි 3 piece එකක් විදිහට පටන් ගත්තා. ඊට පස්සේ පතිරාජත් අපිත් එක 3 piece එකක සිං කරනවා, අසේල ප්ලේ කරනවා. ඔහොම වෙලා සුනන්ද අයියත් එක්ක එකතු වෙනවා නුවර. සුනන්ද අයියත් එක්කත් අපි බෑන්ඩ් එක ප්ලේ කළා. ඔන්න ඔහොම ඉතින් බෑන්ඩ්ම තමයි ඉතින්. ඒ ලෙවලුත් කරන ගමන් බෑන්ඩ්ම ගගා තමයි හිටියේ ඉතින් මම. ඉතින් ඊට පස්සේ තමයි 2003 දී අපේ තාත්තා කියනවා ඉතින් ඔය දැන් ඒ ලෙවලුත් කරලා ඉවරනාන් පස්සේ ඔයා මේ ඔයාගේ සින්දුවක් කියන්න මේ අනුන්ගේ සින්දු කී ඉන්න එපා. මේ ඇයි වාට ඔච්චර ලස්සන කටහඬක් තියෙද්දි සහ හොඳට මේ කීබෝඩ් ප්ලේ කරන්න මෙලඩි දාන්න පුළුවන්කම තියෙද්දි ඇයි සින්දු කියන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ තමයි ඉතින් 2003 තමයි මම මේ වසන්තේ සිත සැරුණා කියන සින්දුව හැදුවේ. අපේ ගෙදරටම ආපු අය කෙනෙක් තමයි සින්දුව ලිව්වේ බන්දුල මුදන්නේ. ඒත් අපේ නුවර අය කෙනෙක්. මේ සින්දුව අන්තර්ගතයේ මගේ ආදරය තමයි තියෙන්නේ. ඒ මට මේ ආදරණියන් ලැබෙන්නේ නැහැ වගේ එකක් තේරුණා. ඒක තමයි පද රචනයේට ඔගේ තියෙන අර මේ ලැබෙන්නේ නැහැ කොහොම අපේ කාලේ හින වෙන්නේ. මේ අර තව කෙනෙක් යාව බඳිනකොට අපිට දැනෙන දුක තියෙන්නේ. ඒක තමයි මල් පාවඩ දිග යනවා දුවද මාපෙම් කලකම. ඊට පස්සේ මට හම්බ වෙනවා මේ වීඩියෝ එක කරන්න. මට ඇත්තටම ඔයා කලින් වැඩ කරපු ආයතනේ ස්වර්ණවාහිනී ආයතනේ නාලක සුවර්ණ තිලක අයියා හම්බ වෙනවා. ඊට පස්සේ නාලක අයියා තමයි මේ වීඩියෝ එකක් කරමු කියන එක මට මේ සපෝට් එක දීලා. ඒතකොට රංගන සෙනිරත්න එයත් ස්වර්ණවාහිනී. ඊට පස්සේ රංගන අයියා තමයි මේ මියුසික් වීඩියෝ එක කරේ. ඉතින් ඊට පස්සේ තමයි මේ ශේෂ්ත්‍රෙට ගැම්ම පටන් ගත්තේ. එහෙම කාලයක් නේ. මාර කාලයක්. හරි. මේනකොට මේ ගීත ඔයාගේම ගීත කීයක් නිර්මාණය කරලා තියෙනවද රොමේෂ්? මගේම ගීත කියන්නේ ඇල්බම්ස් දෙකේම සින්දු 30යි. ඊට අමතරව ජනප්‍රිය සින්දු තව 20ක් විතර තියෙනවා. ඒතකොට ඔක්කොම සින්දු 50ක් විතර තියෙනවා. ගීත කීයක් සංගීත අධ්‍යක්ෂණය කළා තියෙනවද? මම සංගීත අධ්‍යක්ෂණය කළා තියෙනවා. සමාවෙන්න මේ සිරස සුපර්ස්ටාර් කීප දෙනෙක්ටම ඒ වගේම ඩ්‍රීම් ස්ටාර් කීප දෙනෙක්ටම මම හිතන්නේ ඒවා සින්දු අහලා තියෙන සින්දු ලං වෙලා හිම සීතේ. එතකොට උදේ සින්දුල කියන සින්දු එක මම හැදුවේ. වගේම දෙරණ වීඩියෝ වෝට්ස් සින්දුව රෑ 30 ඇවිල්ලා. ඒ වගේම මම කරා ගිම්හාන කාලේ ශශිකා නිසංසලාගේ. ඒ වගේම මෑතක ජනප්‍රියම ගීතය රෝසපෙති අතුරාලා. ගොඩක් අය දන්නේ මම මේ සින්දු හැදුවේ කියලා. චාමර වීරසිංහට හැදුව ගීතය හැදුවේ මම. ඉතින් ඒක ලිව්වේ ෂාන් අයියා. ඒ වගේ ගීත වගේම අමිනා නදීසාන්ට, සුරේන්ද්‍ර පෙරේරට, ප්‍රදීප් රංගනට, එතකොට කවුද මේ නදිනි ප්‍රේමදාසලාට, ඒ වගේම මිලින්ද සඳරුවන්ගෙත් පළවෙනි සින්දුව මං, එතකොට උද්දික මේ කවුද අපේ උදේශ්ගෙත් පළවෙනි සින්දුව මං හැදුවේ. ඒ වගේම කවුද මතක් කරොත් කොහොමද ඩ්‍රීම් ස්ටාර් ගොඩක්ම හදලා තියෙනවා. එතකොට ඔය මිස් ශ්‍රී ලංකා සින්දු ගොඩක් හදලා තියෙනවා. ඉතින් කමර්ෂල් හැදුවා මම. ලංකා බේල් කමර්ෂල් ඔක්කොම හැදුවේ මම. එතකොට අර සංකලා හිටපු සුපර්ස්ටාර් කට්ටිය ඇඩ් කරපු කමර්ෂල් ටික ඔක්කොම හැදුවේ මම. ඉතින් ඒ වගේම හිරිමල් වස්සේ යවුවනේ පොපියන්නේ කියන එක සිතකුග අපේ කවුරුත් දන්න අපි ඩිලාන් මල්ලි අපේ ගෙදරනේ හිටියේ. ඔතන ඩිලාන් මල්ලි තමයි කුටුකග වචන ටික ලිව්වේ. ඩිලාන් ගමගේ අපි කවුරුත් දන්න පද රචකයා ලියපු පළවෙනි දේ තමයි හිරිමල් වස්සේ. සිත කූල් කරයි කියන ඒ ටැග් ලයින් එක හරි ප්‍රසිද්ධ වුණා. ඩිලාන් ඊට පස්සේ තමයි ලියන්න පටන් ගත්තා. හරි. මොනවද වර්තමාන ව්‍යාපාර? මගේ ව්‍යාපාර ගත්තාම මට තියෙනවා මගේ මේ මම සින්දු කියලා හම්බ කරනවා. ඊට පස්සේ මම රිගින්ටෝන් නම් දැන් ඉතින් ඉස්සර වගේ හම්බ වෙන්නේ නැහැ. නමුත්
නමට හරි රින්ගටෝන් කම්පැනි එකක් තියෙන එක ආටිස්ට් කෙනෙක්ට හරි වටිනවා. ඒක තියෙනවා මට. ඉතින් ඒ වගේම ස්ට්‍රීමින් වලින් හම්බ වෙනවා. YouTube එකෙන් හම්බ වෙනවා. මට තියෙනවා ටියුන්ස් බෑන්ඩ් එක. ඒකෙන් මගේ බෑන්ඩ් එකෙන් මට හොඳ ඉන්කම් එකක් තියෙනවා. ඒ වගේම මගේ ස්ටුඩියෝ එක ටියුන් ස්ටුඩියෝ එකෙන් මම සින්දු හදන ඉඳලා මට ඉන්කම් එකක් තියෙනවා. වයිෆ්ගේ බිස්නස් එකට උදව් කරනවා. ඒ කියන්නේ එයා පොඩක් රෙදි මේ කියන්නේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඉන්නේ. ඉතින් එයා ඉතින් ඇඳුම් ආනවා. ඉතින් එයාගේ ඇඳුම් දැන් මෙරට ලංකාවේ ප්‍රසිද්ධ මේ ස්ථාන කීපයකම තියෙනවා. ඉතින් ඒවත් ටිකත් එක්ක ඉතින් ඒ ඔක්කොම එකතු වුණාම මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න හොඳටම ඇති. Introducing your favorite Maliban biscuits with 30% less sugar. Maliban chocolate cream, Inguru and lemon puff. Less sugar, same great taste. From Maliban. ඕවලෑන්ඩ් පවර්ප්ලේ අලුත්ම වාහනයක් මිලදී ගන්නද කල්පනා කරන්නේ. ඕවලෑන්ඩ් ඔටෝමොබයිල් හරහා පළමු වාහන 10 මිලදී ගන්නා වාසනාවන්තයින් අතරින් ඕවලෑන්ඩ් පවර්ප්ලේ දිනුම් මැදීමෙන් ජයග්‍රාහකයෙකුට තවත් වාහනයක් නොමිලේ. ඉක්මන් කරන්න ඕවලෑන්ඩ් පවර්ප්ලේ ජයග්‍රාහකයා ඔබ විය හැකියි. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට බොහොම ස්තුතියි අරගෙන බාරගත්තට. බොහොම ස්තුතියි අතරම ලහිරු මේ ඔයා මගේ පොඩි කාලේ නම් යාළුවෙක්. මේ ප්‍රෝග්‍රෑම් එක මම කීප වතාවක් බලලා මම බැලුවා මගේ යාළුවා මට ආරාධනා කරන්න නැත්තේ. මේ ගොඩක් දේවල් ප්ලෑන් කරන තැන්වලදී මම ඒ ලහිරු එකට ඉඳලා තියෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් හරි සන්තෝෂයි හරි ආසාවෙන් ආවේ මේ ප්‍රෝග්‍රෑම් එකට. ඔයත් එක්ක එකතු වෙන්න. මම දන්නේ පළවෙනි ප්‍රසංගය ඔබේ ඉතින් නමස්කාරය සාරාවේ. කවුද නමස්කාරය? ඔයා තමයි. ඒකත් ඔබ කියන ප්‍රසංගය. කොමිස් ලක්ෂාංගේ ඔබ කියන ප්‍රසංගේ. ඒ මොකද ලහිරු ඔයා තමයි 2003 2005 ඔයා තමයි අපි ගැන කියන්න දන්නේ. මොකද අපි නිතර ගැවසුනේ ඕගොල්ලොත් එක්ක. ඕගොල්ලෝ තමයි අපිව දන්නේ. එකම නුවර එක ළඟ ඉස්කෝලවල එකම යාළුවෝ ඔය කියපු යාළුවෝ බහුතරයක් මගෙත් යාළුවෝ. ඊට පස්සේ අපි ඔය හැමෝම අපි දන්නවා. මම යාළුවෝ. එක වයසේ. හරි රොමේෂ් මගේ හැබැයි අද ප්‍රශ්නේ දැන් අද ඔයත් තාත්තා කෙනෙක්. ඔව්. මමත් තාත්තා කෙනෙක්. වයසත් අපේ ගිහිල්ලා. අද කොහොමද පුතත් එක්ක ගත කරන ජීවිතය සහ තාත්තා කෙනෙක් හැට තියෙන වගකීම් කොහොමද? මං මේ කලාකරුවා කියන රොමේෂ් නෙමෙයි, ගායකයා කියන මිනිස්සු දන්න කියන රොමේෂ් නෙමෙයි. අද තාත්තා කෙනෙක් හැට කොහොමද තියෙන වගකීම් ජීවිතේ? මම ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා මට පුතෙක් හම්බෙච්ච එක ගැන. ඇත්තටම වයිෆ් ප්‍රෙග්නන්ට් වෙන කාලේ තමයි මම ඊශ්‍රායල් යනවා. ඊශ්‍රායල් ගියාම මට කාටවත් යන්න හරි හම්බු අවස්ථාවක් ලැබුණා. කියන්නේ බෙත්ලෙහෙමටයි ජෙරුසලමටයි යන්න අවස්ථාව හම්බ වෙනවා. කිතුණු ආගමේ මූල ආරම්භය කිව්වොත් අපි නිවැරදි කියන්නේ පටන් ගන්නම. එතකොට මං එහිදී බ්ලෙස් කරනවා ඇත්තටම වහන්සේගේ මේ මම ඇත්තට බෞද්ධ ආගමිකයෙක්. නමුත් මම දන්න ඒ ආගම තුල ලොකු විශ්වාසයක් තියෙනවා. මේ අපේ රටේ දැන් එක විදියට මේ කඩලා ඒ ආගම විනාශ කරලා තිබ්බට ලොකු විශ්වාසයක් තියෙන ආගම. මට පුතෙක් හම්බෙන්න ඕනි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් පළවෙනි විශ් එක කරේ මාලිගාවට ගිහිල්ලා. දෙවෙනි විශ් එක කරේ මට ලොකු chance එකක් හම්බුණා ජෙරුසලමට ගිහිල්ලා විශ් කරන්න. ඉතින් ඇත්තටම මට පුතෙක් ලැබුණා. ඒ පුතා මට ලැබුණේ මගේ උපන්දිනේ දවසේමයි. ඒකට මම හරිම වාසනාවන්ත. ඒ කියන්නේ මගේ උපන්දිනේ මේ 16. මගේ පුතාගේ උපන්දිනේ මේ 16. ඒකම මට ලොකු සීස කළා ගත්තද නෝමල් ඩෙලිවරිද? නෝමල් ඩෙලිවරි එක තිබ්බේ 27. ට්‍රයි ඩොක්ටර් කතා කළා නේ මගේ 15 වෙන්න තිබ්බේ කොල්ලා මොකක්දෝ හේතුවකින් 16ම ආවා. පාන්දර 3ට ඉපදුණා. ඉතින් හරිම සන්තෝෂයි. ඒ දවස තමයි මගේ ජීවිතේ වටිනාම දවස. මම තාත්තා කෙනෙක් වෙච්ච දවස. සමහර ලස්සන කොල්ලෙක් හම්බුණා. ගුණහාපත්කමින් පිරි කොල්ලෙක් හම්බුණා. සාගමට ලැබි කොල්ලෙක් හම්බුණා. මොකද මගේ පුතා නිසා තමයි මම ගොඩක් වෙලාවට ගෙදර බුදු පහන තියන්නේ. එයා තමයි වැඩ කටයුතු ටික ඔක්කොම කරන්නේ. දැන් අවුරුදු 9යි. ලොකුයි. ඔව් ලොකුයි. නමුත් එයා චූටි කාලේ නම් බෞද්ධ ආගමට හරි ලැබි. ඒ කියන්නේ නිකන් අදින්නේ මල් තියනවා පෑන් ටික තියලා හඳුන් කූඩ ටික දුම් අල්ලලා පිරිත් ටික දාලා එහෙම තමයි එයාගේ පොඩි කාලේ නම් වැඩ ටික තිබ්බේ. මොකද මං කරපු දේ එයාට චූටි කාලේ නම් පේන්නේ නැති. සමහර වෙලාවලදී මට මිස් වෙන තැන්වලදී එයා තමයි මට මතක් කරලා දෙන්නේ තාත්තේ අපි අප්පච්චි අපි බුදුන් වඳින්න ඕනේ කියලා. ඉතින් හරිම සතුටි මට මගේ පුතාව හම්බෙච්ච එක සහ මට එයත් එක්ක ගතන කාලේ මට මේ ඇත්තටම මාර දැනෙනවා. ඒක මාර ආදරයක් යාමට තියෙන්නේ. මගේ කොණ්ඩේ පාට කරොත් එහෙමත් මට කෑ ගහනවා. මං අදින ටී-ෂර්ට් එකට මං මේ ළඟදී ෂෝ එකකට අර මේ 4D ටී-ෂර්ට් එකක් ගන්න. හරි ඒක කොන්සෙප්ට් එක හොඳයි. ඒකේ පොඩි එක ඒවා අයිටම්ස් එල්ලලා තියෙනවා. ඒවටත් කැමති නෑ. හරි මං හිතනවා මාව වෙනස් කරන්නේත් මගේ පුතායි කියලා. ඉතින් ඇත්තටම තාත්තෙක් විදිහට මං ගොඩක් ආඩම්බර වෙනවා. ඉස්කෝලේට ගියත් මගේ පුතා ගැන හොඳම තමයි කියන්නේ. ඒ වගේම හරි දක්ෂයි. දැන් බෑන්ඩ් එකට ඉන්නේ. ඒ කියන්නේ මට හරි ආඩම්බරයි. මං ඉගෙනගත්ත සංගීතය මගේ පුතා ඉස්සරහට අරන් යන කෙනෙක්.
ඔය එකෙන් හොඳට සින්දු කියන්න පුළුවන්ද? සින්දු කියනවා ලස්සනට. වාදනය කරනවා. වාදනයත් කරනවා ලස්සනට. ඒ වගේම හොඳට කරාටිත් කරනවා, ස්විමිනුත් කරනවා. තාත්තා කරාටි කරේ නෑනේ. මට මුකුත් බෑ. මම ඉතින් ස්විමින් pool එකට ගිහිල්ලා ඉතින් පීනන්න පුළුවන් අද බෑ වගේ රඟපාන්නේ මිනිසුන්ට පේන්න. හැබැයි මට ඕන නම් මගේ පුතා හරි පීනන්න පුරුදු කරන්න. එයා දෙත් තාම ලස්සනට කරනවා. මම තාත් එක්ක දෙනම් පුදුමාකාර ආඩම්බරයක් කියන්නේ මොකද මට වෙච්ච කම්කටොළු ගොඩාක් තිබ්බ මෑත කාලෙනම දුක් කරදර වෙච්ච තැන්වලදී මගේ පුතා බුදු පහන තියලා කියනවා මගේ තාත්තගේ කරදර ඔක්කොම නැති වෙන්න ඕනි කියලා. ඒ වගේ පුතෙක් හම්බෙච්ච එක සහ ඒ පුතාට ලං වෙලා දවස ගත කරන එක මට තියෙන්නේ මගේ ජීවිතේ මට හැමදේම අමතක වෙනවා. දැන් මේ වැඩසටහන ඉවර කරලා යන්නේ පුතාව අරගෙන ඉස්කෝලේට ගිහිල්ලා අරගෙන යන ජොබ් එක තමයි මගේ ආසම ජොබ් එක. හරි රොමේෂ් ඔයා තාත්තා කෙනෙක් වෙච්ච දවසේ ඔයාට ඔයාගේ තාත්තා ගැන දැනුණ හැඟීම කොයි වගේද? ඇත්තටම ඇයි අපි පිස්සු කෙලිය කියලා තේරුණා මට. තාත්තා මට ඒ කාලේ මේ ඉස්කෝලේ යන්නේ නැති වුණාම තාත්තා ඉස්කෝලේට මාව එක්කන් ගිහිල්ලා තියෙනවා. තාත්තා ඉස්කෝලේ අනිත් පැත්තේ ගේට්ටුවෙන් යනවා මේ පැත්තෙන් අපි අර වචනෙට කියන්නේ වල බැස්ස කියලා කියන්නේ. යන්නේ එහෙම වෙලා තියෙන අවස්ථාවේදී තාත්තාගේ ඔබේ තාත්තා ඉල බොහොම රෙපියුටඩ් මිනිස්සෙක් ගුරුවරයෙක්. ඕදින් තාත්තගේ යාළුවෝ කී දෙනෙක් තාත්තගේ ගෝලියෝ ඉන්නවද? ගොඩක් ගෝලියෝ ඉන්නවා. විතරක් නෑ ගෙනන් ගත්තොත් තාත්තගේ ගෝලි. එතකොට TM කවුද ටියුලින් ජයරත්න එතකොට සෝම්පාල් රත්නායක ගොඩක් ගෝලියෝ ඉන්න. එතකොට රංගයගේ අම්මා කියන්නේ ප්‍රීති දසනායක ඒ කට්ටිය ඔක්කොම ගත්තොත් තාත්තා එන ලොකු ගෝලියෝ සෙට් එකක් ඉන්නවා. නමුත් ඉතින් මං ඇදුනේ දඩබ්බර විදියටනේ. ඒ වුණාට මං මොකක් හරි මගේ පිනකට මම ඉගෙනත් ගත්තා. ඒ ලෙවලුත් පාස් වුණා, ඕ ලෙවලුත් පාස් වුණා. හැබැයි මට දැනුනේ අර මගේ නෝනා කියන්නේ ප්‍රෙග්නන්ට් වුණේ පස්සේ සාමාන්‍යයෙන් ඔයා දන්නවනේ අවුරුදු කියන්නේ මාස 5-6 වෙනකොට ඒගොල්ලෝ බඩ එනකොට අපි තමයි ඉතින් ඇඟ සෝදන්න ඒව ඔක්කොම අපිට කරන්න සිද්ධ වෙනවා. ස්වාමියෙක් විදිහට මම දකින්නේ ඒක කළ යුතු දෙයක්. එතකොට මට දැනුණා කොච්චර දරුවෙක් හදන්න දරුවා ගන්නත් කොච්චර දුක් විඳනවද අපි. ඒතර අපි මේ චුට්ටක් හරි හිත රිදවපේක කොච්චර දුකක්ද කියන එක මට තේරුණා. මං හිත රිදවලා තියෙනවා. නැතුව නෙමෙයි. එතකොට මට දැනුණා අනේ දීයනේ ඇයි මම මගේ තාත්තගේ හිත රිදෙව්වේ දවසකට හරි. ඇයි මගේ අම්මගේ හිත රිදෙව්වේ මේ මම යාළුවන්ගේ ගෙවල් වල ගිහිල්ලා ගෙදර යන්නේ නැතුව ඒ දෙන පාට බෑලා මාව හොයද්දි මට තේරුනේ නෑ ඒ දුක. හැබැයි දැන් මගේ ළමයා හැම කරොත් මට මාර දුකක් දැනෙනවා. මොකද ඒ ළමයා පරිස්සම් කරන විදිය මමයි මගේ වයිෆුයි තමයි දන්නේ. ඉතින් ඇත්තටම මට හිතුණා මම තාත්තා කෙනෙක් වෙච්ච දවසේ මගේ තාත්තත් මට මේවා කියද්දි හරි දුකයි. මගේ තාත්තද මන් ළඟ නැති හින්දා ගොඩක් දුක් විඳලා තමයි මගේ තාත්තා මම මේ තත්ත්වෙට ගෙන ආවේ. මට අද තියෙන දුක මම මෙච්චර තත්ත්වෙට වෙලා ඉරු මං ගෙයක් හැදුවා. මං ගේ හැදදී මගේ තාත්තා ජීවතුන් අතර නේ ගේ දකින්න. තාත්තා ගිහිනේ උනේ තාත්තා වගේම මිනිස්සෙක් කරන්න මාව. මම බැනුම් අහගෙන හරි කොහොම හරි කරලා මිනිස්සෙක් වුණා. හැබැයි මේ මං හදපු ගේ දකින්න පින් කරේ නෑ තාත්තා. මට ඒක මාර දුකක්. හැබැයි මම මගේ තාත්තා වගේම වෙනවා මගේ දරුවට. මගේ තාත්තා මාර ආදර්ශමත් කෙනෙක්. හරි රොමේෂ් මට මේකට අවංක පිළිතුරක් ඕනේ. දැන් මම මේ ප්‍රශ්නේ අහන්නේත් මමත් තාත්තා කෙනෙක් හැට. දැන් මට ඉන්නවා මගේ දරුවෝ තාම පොඩි දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ වාට එක්කෙනෙක් ඉන්නවා අවුරුදු 9ක්. දැන් මගේ පුතාට අවුරුදු ලොක්කට තාම 3මාරයි. දැන් අවංකව දැන් අපි ඉන්නේ මැදි වයසක දැන් ඉන්නේ. අපි තාම අපේ වැඩවලින් අපි එහෙම නැහැනේ තාම ඔල්ලෝ ඉන්නවනේ. හැබැයි දරුවෝ ඉන්නකොට ජීවිතේ දැන් ඉස්සරහ කාලේ ගැන කොයි වගේ බයක් වගකීමක්ද දැනෙන්නේ? දරුවෝ ඉන්නකොට ඇත්තටම ලොකු බයක් දැනෙනවා. මොකද දැන් තියෙන සමාජෙත් එක ගත්තාම දැන් අපිලා හිරුව අපි ඉස්කෝලේ යන කාලේ අපිට ෆෝන් එකක්වත් තිබ්බේ නෑනේ. අපිට එහෙම මේ TikTok තිබ්බේ නෑ, Instagram, WhatsApp ඕව මොනවත් අපේ කාලේ අපි දැකලත් නෑනේ. දැන් මගෙන් අහනවා YouTube එකේ views කීයක් ගියාද කියලා අහන වසන්තේ මම දන්නේ නැහැ. අපිට ඕන YouTube එකේ නෑනේ. TV එක යන්න ඕනනේ. ඒතකොට දැන් එනකොට හැමදේම ගොඩක් ඕපන් වෙලා තියෙනවා. ඒ කියන්නේ විවෘත වෙලා තියෙන්නේ. එතකොට ලොකු වගකීමක් තියෙනවා දරුවෙක් ගැන සොයා බැලීම. මම වයිෆ් කියනවා පුතාව බස් එකේ දාලා යවමු කරන්නේ. මම කියනවා මම අවුරුදු 13 ඒ කියන්නේ 13 වසර වෙනකම් මේ ඉස්කෝලේට මම තමයි පුතාව එක්කන් යන්නේ. මම ඉස්සරහට රකින්න. A-level කරනකම්. A-level කරනකම්ම මම යාව එක්කන් යනවා. ඔයාගේ පුතුලාද ඔයාගේ තාත්තා අවුරුදු A-level කරනකම් ආව එක්කන් යනකොට ඉස්කෝලේට කිංසුට් එකට? නෑ මම කැමති වුණේ නෑ. නමුත් මගේ පුතාව මම ඒ විදිහට චූටි කාලේ නම් හදාගන්න. මොකද සමහර තැන්වලදී තාත්තා අපිට අපේ තාත්තට කියන්නේ ආදායම් මාර්ග හොඳ තිබි අපේ කලායතනෙ. ඒතකොට සමහර තැන්වලදී අපි ගැන හොයා බලන එක පොඩ්ඩක් මිස් වෙලාත් තියෙනවා. ඒ කියන්නේ එයා අපිට කන්න දුන්නා හැබැයි කාටවත් ණය නැතුව. එතකොට දැන් මම මේ කරන වෘත්තියත් එක්ක මම ඒකත් ආදර්ශයට අරගෙන මම ටිකක් තව ටිකක් ස්ථාවර වෙලා ඉන්න මගේ ජීවිතේ. ආර්ථික වශයෙන්. එතකොට මම මට දරුවා ගැන හොයන්න උපරිම කාලය තියෙනවා. මම එයාට නිතරම දවසට හොඳ අවවාදයක් දෙනවා.
මට මගේ දෙමව්පියෝ නොකියපු අවවාදයක් මම මගේ දරුවට දෙනවා. ඒක සමාජයෙන් අරගෙන මම මගේ දරුවට දවසට එක හොඳ අවවාදයක් දෙනවා. මොනවද අන්තිමට කියලා දුන්නේ? මම අද කිව්වා ඔයාට කරදර කරන අය ළඟ ඔයා ඉන්න එපා. ඒ කියන්නේ ඔයාට කරදරයක් වෙන අය ළඟ ඔයා ඉන්න එපා. හැබැයි ඔයා කිසි විටක මේ කම්ප්ලේන් කරන්න යන්න එපා. අම්මලා තාත්තලා එක්කන් ගිහිල්ලා ඉස්කෝලේ කම්ප්ලේන් දම්වන්න එක්ක යන්න එපා. ඔයාගේ ප්‍රශ්නේ ඔයාම විසඳගන්න. මම මගේ පුතාව මේ කොයකට තේරුනේ මේ රෝමේෂ් සුගතපාලගේ පුතා කියලා නෙමෙයි. මං කියලා දීලා තියෙනවා මගේ නම කියන්න එපා. ඒකේ ඉන්න ගුරුවරයෝ මගේ සින්දු අහන ඉන්නේ. ඒවට මං කියලා තියෙන්නේ ඔයාගේ හැකියාවෙන්ම ඔයා තේරෙන්න ඕනේ. ඔයා මෙලෝඩිකා එක ගහන්න මම ඉගෙනුවේ නෑ. එයාමයි ඉගෙන ගත්තේ. එයාම මහන්සියෙන් ඒ සින්දු අල්ලගෙන ගිහිල්ලා ළමයි 100ක් අතරින් බෑන්ඩ් එකට තේරුණා. කොයගෙත් එහෙමයි. එයා ෆේල් වෙයි. දැන් මමත් එහෙමයි. මගේ අම්මයි තාත්තයි කිංසුටි දයාට ගිහිල්ලා අපේ මේ සුමන මැනන්ට කිව්වා මං හරි දක්ෂයි. මට මෙහෙම පුළුවන්, අර එහෙම පුළුවන්, මෙහෙම පුළුවන් කියලා කිව්වා. මගේ මට නිකම්ම chance එකක් දුන්නේ නැහැ. මට ඒ chance එක ආවේ මම පළවෙනි පාර සමස්ත ලංකා තරඟ ගිහිල්ලා රෑ අපේ තියෙනවා පොඩි නිකන් ආතල්යක් දානවනේ කට්ටිය. ඒ දාන වෙලාවේ මම සර්පිනයක් ගහනවා. ඕක නාලක අයියා දැකලා නාලක ස්වර්ණදලක. ඔව් ඊට පස්සේ තමයි මැඩන්ට ගිහින් ගියා මම එතින් තමයි මම මැඩම් මගේ හැකියාව දැනගත්තේ. එයාගේම ශිෂ්‍යයෙක් මැඩන්ට කියපු නිසා. දෙමෝපිය කියලා නේ මම මගේ පුතාට තුගන්නන්නේ ඒක. ඒ කියන්නේ වගකීමක් විදිහට මම දකින්නේ මම හොඳ දේවල් කියලා දෙනකොට නිකම්ම මගේ පුතාව රිකවර් කරගෙන ආරක්ෂා කරගන්න මට පුළුවන් කියන එක මම දකිනවා. කොහොමද බිරිඳ ඔබේ ජීවිතේට කොයිතරම් හයියක් වුණාද රොමේෂ් අද මෙහෙම කතා කරන රොමේෂ් සුගතපාල හැදෙන්න? ඒ කියන්නේ ඇත්තටම ලහිරු සින්දු කිව්වෙත් බිරිඳ හින්දානේ. ඒ කියන්නේ ගායකයෙක් වුණෙත් බිරිඳ එකෙන් කැමති නැහැ කිව්ව ගමන් මම ගායකයෙක් වුණා. ඇත්තටම නුවර කොහරි ඉස්කෝලේ එක සංගීත ගුරුවරයෙක්. ඒකෝ 3 පිස් වාදකයෙක් කොහොම හිටියේ. නමුත් ලොකු ටාගට් එකක් ආවේ බිරිඳ හින්දානේ. ඉතින් ඒ ටාගට් එක දැන් වෙනකම්ම තියෙන. කියන්නේ එයා මට හැමතිස්සෙම ජීවිතේ ටාගට්ස් දෙනවා. ඒ කියන්නේ එයා උදව් කරනවා මට සංගීතයෙන් ඉස්සරහට යන්න. එයා කියන්නේ මගේ මහත්තයා මෙහෙම කරොත් තමයි අපි ජීවිතේ අපිට මොකද අපේ ජීවිතේ අපිට හදාගන්න. කියන්නේ අපේ ජීවිතේ දියුණු වෙන්නේ අපේ ආර්ථිකය දියුණු වෙන්නේ ඔයා මේ දේ හරියට කරොත් කියන එක තමයි එයාගේ අදහස. ඒ නිසා හැමතිස්සෙම මොකද මං 2008 දී ලක්ෂන් ගියන් පස්සේ මං සින්දු කියන එක අතහැරලා සින්දු හදාලා හිටියා. මාව මොටිවේට් කරා. නෑ ඔයා සින්දුවක් කියන්නම ඕනේ. මට සමහර අයක ඔයා දැන් සින්දු කියනවාද මේ ප්‍රසිද්ධ නාලිකාවල කට්ටිය මගෙන් ඇහුවා දැන් ඔයා සින්දු කියන්නේ නෑනේ. අර එක නෝන්ඩියට ආන්නේ අර නිකන් අර ආඹ දැන් නෑනේ. අර ඉවරයි වගේ. ඉවරයිනේ. දැන් ඔයාලා මුලින් සින්දුවක් දැන් නෑ. ඒක මං ගිහලා ඔමාලට කියනවා. නෑ ඔයාට වර්ධින්නේ ඔයා සින්දුවක් අනිවාර්යෙන් හදන්න ඕනේ. අද හෙටම මෙලඩියක් හිතන්න. ඔය අනිත් අයට හදනවා ඔයාට මෙලඩියක්. ඒක තමයි දිගු දැස දුටුවාම. කොච්චර කඩේ දිගු දැස දුටුවාට බැන්නත් කමන්නේ. දුටුවාමට බැන්නත් කමන්නේ. ට්‍රෙන්ඩ් එකක් හැදුවානේ. මාල් සින්දු කලාවේ පියා ගායි, අරග ගායි, මේක ගායි. අපි හැමෝම දිනුනේ නැද්ද ලයිරු? සාදින් බැන අහනවනේ. ඈ? බැන අහනවනේ. අහනවනේ. ඉතින් ඒක නිසා මගේ භාර්යාවගෙන් මට දැන් එනකන් මාර සපෝට් එකක් තියෙන. දැන් උනත් දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවෙත් ගෙදර වැඩ ටික කරගෙන මගේ අම්මව බලාගෙන එයාගේ ව්‍යාපාර කටයුතු කරගෙන උදේම නැගිටලා අපිට දැන් මට වැඩ තියෙද්දි උදේම නැගිටලා දැන් අද කාලේ එහෙම වයිෆ් කෙනෙක් හොයාගන්න තමයි මේ මම වැඩ ටිකම කරන්න. අර ඒ වගේ මාර සපෝට් එක ෂෝ එකට ගියත් ඒ කොහොමද උනේ මට පර්ෆෝමන්ස් මෙහෙම කරන්න අද මේ ඇඳුම අඳින්න අන්න ඒ වගේ අය හරි ආසයි මම මෙහෙම ලස්සනට ඉන්නවට. එයා කියන්නේ මං හරි ආඩම්බරයි මගේ මහත්තයා මගේ හස්බන්ඩ් මේ රොමේෂ් කියනවට. ඉතින් එයා ඒක නිසා මට ලොකු සපෝට් එකක් එයාගෙන් ආයේ මේ ප්‍රෝග්‍රෑම් එක ඊට මදි මට එයාගෙන් හම්බ වෙන සපෝට් එක කියන්නේ. දිගුදාස ගීතේ පොඩි කොටසක් කියමු. කියමු. දිගුදෑස දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද මම හිතුවේ නෑ කොහොම වෙයි කියලා. ඒක කොයි තරම් රැල්ලක් හැදුවද ලංකාවේ. දැන් ඉස්සල්ලාම මේ ඔය සින්දුව නෑද දැන් මමත් අපිත් රින්ග්ටෝන් බිස්නස් එක ඇතුලේ ඔය සින්දුව පාදක කරගෙන ඊට පස්සේ ඔක්කොම රැලි ටික හැදුනේ. ඒවට ඊට දුන්නේ නෑනේ බීට් එකකින් සින්දුවක් ගහන්න ඕගොල්ලෝ බලන්නකො. දැන් ඊට පස්සේ මං ඊට පස්සේ සීනාසෙන්න බෑනේ සින්දුව හැදුවේ. ඇයි දැන් මේ බීට් එක රැල්ලට යනවනේ. රාදීෂ් මල්ලි හදාන යනවා. ඒ බීට් එක ගහන්න දෙන්නෙම නෑ. හැබැයි ඒක මාර රැල්ලක් වුණා. ඊට පස්සේ ඩිලාන් ලිව්වා, සජිත් ලිව්වා, අපේ ගොඩක් කට ලිව්වද ඒ වගේ ලිව්වා පරුවත්. ඇත්තට මේක ස්තුතිවන්ත වෙනවා නන්ද වික්‍රමගේ අයියා. මාර අහම්බෙන් ඇවිල්ලා ලිව්වේ සින්දුවක්. මම මෙලඩිය දැම්මේ ඇත්තටම වෙන එක්කෙනෙක් කියන්නේ. මොකද මම මේ මියුසිෂියන් නේ. මම දැන් ආයේ සින්දු කියන කතාවක් හිතේ නෑ. එයා කිව්වනේ ඒක හරි නෑ කියලා මෙලඩි. ඊට පස්සේ මාත් එක්ක වැඩ කරා චානකමිත් කියලා මල්ලි කෙනෙක්. මට කියනවා
කාටවත් කියන්න දෙන්න ඕනේ නැහැ. ඔය සින්දුව දැන් යාත් හරි නැහැ කිව්වනේ. ඔයාවේ නානා ගාලා තියෙන මට නම් මොකක්ද එකක් තේරෙනවා. ගිටාරුත් ගැහුවා. ඊට පස්සේ තමයි මම මේ සින්දුව නන්දනයට එන්න ගිහුවාම ලිව්වාම මල්ලා හිටියා මල්ලි කෙනෙක් ඌ අඬනවා. සින්දුව ඉවරෙද්දි. මම බැලුවා මේ හොඳට ටික අඬන්නේ මොකද කියලා. බලුඩු ඌට ඒ සින්දුව අහලා ඌගේ කෙල්ල කලින් දවසේ දාලා ගිහිල්ලා. ඒකට ෆීල් එක එක අහලා. ඊට පස්සේ මගේ ගෙදර පිටිපස්සේ පාටියක්. දැන් මේ අපි ඉතින් ඒ කාලේලා හිරු අපිට මට ලොකුවට සල්ලි තිබ්බේ නැහැ. මම සින්දු හදලා මං සාමාන්‍යදී ජීවිතයක් ගත කරා. අපි ඔක්කොම එක වගේ තමයි. ඔව්. හරියට සල්ලි නැහැ. ඒතර මම ගන්නේ පිපිඤ්ඤා ගෙඩියක් විතරයි. සෙට් වෙන්න. ඒ කියන්නේ මට ලොකු සල්ලියක් නැහැ බයිට් එකක් ගන්න. මං ඉතින් යාළුවන්ට පුරුදු කරන්නේ පිපිඤ්ඤාත් එක්ක බොන එක. ඇඟට හොඳයි කියලා. ඇඟට හොඳයි කියලා. හරි. එතකොට මේ මගේ පිටිපස්සට ගියාම කුස්සිය පිටිපස්සේ තමයි සෙට් වෙන්නේ. එතකොට කට්ටිය දිගු දැසුටුවම කියනවා. මට තේරුණා මොකක් හරි මේක තියෙනවා. ඊට පස්සේ ඇත්තටම මම ඊට පස්සේ හිරු FM එකට තමයි ඉස්සෙල්ලාම ගිහින් දුන්නේ. ඒක මාදේ ප්‍රොමෝට් කරා, උදව් කරා. මොකද මම වැටලා හිටපු තැනින් වැටීමක් තමයි ඒක. ගායකෙක් විදියට අවුරුදු 3ක් සින්දු කියන්නේ නැහැ කියන වැටීමක්. හැබැයි ඒක සති දෙකෙන් රිකවර් වුණා. මම රිගින්ටෝන් යනවා. සම්මාන හම්බුණා. රිගින්ටෝන් වලින් මට හම්බෙච්ච සම්මානෙ කියලා වැඩක් නැහැ. කියන්නේ මෙහෙම හිටපු ඇත්තටම අඩි හිටියේ පිපිනා ගෙඩියක් ගන්න රුපියල් 50ක් අතේ දීපු රොමේෂ් හිතා ගන්න බැරි දරා ගන්න බැරිට මොකක්ද වුණා මට එකපාරට. වාහනයක් ගත්තා. වෙඩින් එක ගත්තා. ගේ හදන්න පටන් ගත්තා. ඔක්කොම දිගු දැස තමයි. ලක්ෂාන් හමුවීම සහ ලක්ෂාන් ඉවත් වීම කොයි විදිහටද රොමේෂ්ට බලපෑවේ? මුලා කියන්නේ ලක්ෂාන් හමුවීම කියන්නේ ඒ කාලේ වාදී සන්තුෂ්ට ඇටැක් කරන්න ඩුවට් එකක් තිබ්බේ නැහැ. සහ ඒ කාලේ 2000 2005 අතර හදිච්ච සින්දුත් එක්ක මිනිස්සු තව බලාපොරොත්තු වුණ චේන්ජ් එකක් සංගීතේ. දැන් ওই වෙලාවේ තමයි මට ආවේ මගේ ශාස්ත්‍රීය සංගීතයේ පොප් සංගීතය එකතු කරලා මොකද මම ඉරාජ් වීරරත්නත් එක්ක හිටියේ. ඒතර මට හොඳ අත්දැකීම් ටිකක් ලැබුණා ඇත්තටම. මම ඔය කවුරු බැන්නත් ඉරාජ්ට බයින්නේ නැහැ මොකද මට අත්දැකීම් ලැබුණා. සහ ඌ මට වටින සින්දුවක් දුන්නා හිතුමතේ කියලා. ඒක අමතක කරන්න බෑනේ. ප්‍රශ්න වැඩක් නැහැ. ඒක අමතක කරන්න බෑ. ඒක නිසා මේ ලක්ෂාන් එකතු වීම ඇත්තටම වාදී සන්තුෂ්ටට ඇටැක් කරන්න පුළුවන් වුණා. කියන්නේ ඇටැක් කරනවා කියන්නේ මේ මරාගෙන නෙමෙයි. නමුත් රණ්ඩුවක් නෙමෙයි. නමුත් ශේෂ්ත්‍රය ඇතුලේ දැන් ඔප්ෂන් එකක් ආවා මිනිස්සුන්ට. දැන් මේ BNS ලගේ සින්දුත් තියෙන ලස්සනයි. රොමේෂ් ලක්ෂාන්ගේ සින්දුත් ලස්සනයි. අන්තිමට ඇත්තටම අපි දෙන්නගේ ආදර්ශය වුණේ ලක්ෂාන්ගේ මගේ 6 වසරේ නා යාළුවනේ. ආදර්ශය වුණේ වාදී සන්තෝෂ්. අපි ඉස්කෝලේ වසන්තේ ඒ විදිහටම ඉඳලා රඟපාලා සින්දු කිව්වා. හැබැයි කොහොමද අපිට ඕන වුණා ඒ වගේ වෙන්න. මොකද මේ වාදී සන්තෝෂ්ලාගේ ගමන හොඳයිනේ. ගමන ලස්සන නමුත් අදටත් ඕන්නේ ස්ථාවර වෙන්නවා. සහ ඇත්තටම අදරුණත් ඕන්න ෆලෝ කරන්න පුළුවන් දෙන්නේ. ඔව්. හැබැයි මම එකතු වුණේ ඉරාජ්ට. හැබැයි ඉරාජ් කියන වෙන එකක්. සාමාන්‍යයෙන් දක්ෂතාවය දැක්කොත් ඔව් උදව් කරනවා. දැන් මට එකෙන් chance එකක් වුණා ඉරාජ් මාව එක්කන් ගියා මම සහ ලක්ෂා මාධ්‍ය ගොඩකට. සහ මාධ්‍ය වල කියන්නේ සිරසේ කරපු ප්‍රෝග්‍රෑම් එකක් ඉරාජ් ලංකාවෙන් ගියන් පස්සේ බාර දීලා ගියා අපිට කරන්න. ඉතින් ඒ වගේ අවස්ථාත් එකතු වුණා. සහ ඉරාජ් කෙනෙක් කවුරු බැන්නත් ඇත්තටම ඉරාජ් යාළුවෙක්ට හොඳ යාළුවෙක්. ඔව්. සහ හොඳ ඒ අවස්ථාවන් දෙනවා. දැන් මට උනත් මතනේ මගේ පළවෙනි ප්‍රසංග සඳහා විදේශ සංචාර මාව එක්ක යන්නේ ඇත්තටම ඉරාජ් මුලින්ම. ඇමරිකාවට සහ ඕස්ට්‍රේලියාවට. ඉතින් ඒකනේ දැන් මිනිස්සු හැමෝම දකින්නේ මිනිස්සු අපි ගැන වුණත් දකින්නේ නිදියනේ වැරද්ද තියෙන්නේ. අපිනේ දන්නේ අපි ඒක මේ වගේ වැඩසටහන කිව්වම කවුරු හරි එක දැනගනි හොඳ මිනිස්සෙක් කියලා. මම දැන් අපිත් මේ කතාවට අපි ගැන දැනගනි මේ ඇත්තනේ මේ කියන්නේ කියලා. නමුත් අපිට බයිනවා විතරයිනේ. බයිනවා විතරයි හැමතිස්සෙම බයිනවනේ. ඊට පස්සේ දැන් ලක්ෂාන් එකතු වෙනාන් පස්සේ ඇත්තටම අපි හදපු සින්දුත් එක්ක හොඳ මේකක් ආවා. මාකට් එකක් ආවා. පළවෙනි ෂෝ එකේම මම දැක්කා හින්දු එක පෙරෙන්න සෙනග හිටියා. ඉතින් අපි දෙන්නව ඇත්තටම වටින ඩුවට් එකක් වුණා. සායිසාරේ අපිට ඕනේ දැන් BNS ලත් එක්කම අපි ඉන්න එක යන්නනේ. ඇත්තට මෙහෙම කොන්සර්ට් ආවා. දැන් පළවෙනි පැයේ ගහනවා නම් BNS ඊළඟ පැයේ සිං කරන්නේ රොමේෂ් ලක්ෂාන්. අන්න ඒතනට ආවා. ඊට පස්සේ පළවෙනි පැයට අපි වැටුණා. දැන් අපි එකට දාලා ඒගොල්ලෝ දෙකට. ඒ වගේ හොඳ ගමනක් තිබ්බා. හැබැයි ඔහු ගියන් පස්සේ ගොඩක් මානසිකවත් මම වැටුණා. ඒ කියන්නේ මේක බ්‍රෑන්ඩ් නේම් එකක් හැදුවෙන් පස්සේ ඒක හොඳ තැනකට ආවනේ. හැබැයි සල්ලි නෑ. ඔක තමයි තිබ්බ ප්‍රශ්නේ. අපි අතේ සල්ලි නෑ. ඒ කියන්නේ අපි ගොඩක් අමාරුවෙන් යාවේ මේ ගමන. කියන්නේ මේ ඔබ සීඩී ඒ කාලේ ප්‍රසංග ෂෝස් තිබ්බනේ රොමේෂ්. ඒ වුණාට ඉතින් අපි හරි වියදම්කාරෝනේ. එතකොට අපිට වියදම් හම්බ කරනවා කනවා බොනවා ඉවරයි. ඔව් ඉතින් ඒකනේ අපි කොළ පීටිය අපි බෝඩින් වලට ගෙවන්න ඕනේ. ඒතකොට කඩේ ඇන්ටි මාසයක් වෙනකන් දෙනවා අපිට chance එකක්. ඒතකොට කඩේ බිල එන හොඳ ගාණක්. ඉතින් ඒකට ලක්ෂාන් හැමතිස්සෙම මාරු නෑ කියනවා. බලනකොට මං ඔබගේ මාරු කරමුකෝ සල්ලි කියලා. බලනකොට ලැජ්ජාවට මාරු නෑ කියන්නේ බලනකොට උගේ ඇතේ සල්ලි නෑ. ඒක තමයි මාරු නෑ කියන්නේ. ඒ වගේ ඉතින් ගෙවල් වලට සල්ලි යවනවා. අපි ඇල්බම්ස් කරපුවාම ගෙවල් වලට අපේ ගෙවල් අපි බලාගත්තා. ඇත්තම කතාව. ගෙවල් සහෝදරයෝ ලක්ෂානුත් එහෙමයි මාත් එහෙමයි.
ඒ ඔක්කොමත් එක්ක දීලා ලොකු ගාණක් ඉතුරු වෙන්නේ නැහැ. සහ අපේ ඇල්බම් අපි ලොකු ගාණට වික්කේ නැහනේ. ඒ කියන්නේ අපි ලක්ෂ 3කට 3මාරට වගේ තමයි වික්කේ. ඒ කම්පැනි ඔක්කොම අයිති කරගන්නානේ. අපිට සත දැන් තියෙනවා හැමෝම අහනවා රයිට්ස් කොහොමද මට තියෙන්නේ. Spotify දැන් ඒවා තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ලොකු ඉන්කම් එකක් ආවේ නැතුණා අපි ජීවත් වුණා. අපි ජීවත් වුණා ලක්ෂයන්ට පස්සේ යා තීරණයක් ගත්තා. යාට හම්බුණා මේ හොඳ ගර්ල් කෙනෙක් කැනඩාවේ. ඉතින් යා ඊට පස්සේ මම කැනඩාව යනවා කියලා යා යන්න ගියා. නමුත් ඒ තීරණය අපරාධයක්. මම දකින්නේ. මොකද මිනිස්සු බලාපොරොත්තුෙන් තව ඇල්බම් එකක් එන්න බලාපොරොත්තුෙන් ඉඳිද්දී ඒ බලාපොරොත්තු නැති කරලා ගිය ගමනක් වගේ තමයි මම හිතන්නේ. ඉතින් මම ඊට පස්සේ මගේ මිනිස්සු දැන් රොමේෂ් ලක්ෂයන්නේ. මේ වචන අහනකොට අපිට කොච්චර ඉතරේදවද බලන්නකෝ. දැන් ලහිරුට කිව්වොත් ලහිරු දැන් ඔයා නෑනේ. ඈ ඔයාද මේක බිල්ඩ් අප් කරගත්තේ නැත්තම් ඔයා මාධ්‍යෙන් ඇහුණා නම් ඔයාට කොච්චර දෙයක් කියයිද ලහිරු. ඊට පස්සේ තමයි මම හිතුවේ නෑ මම ගේමක් ගහනවා කියලා තමයි නිවාසිපුරට ගියේ. ඒ ගිය ගමන ගැහුවා ගේම් එක. අද අම්මා කොයිතරම් සතුටුයිද පුතා ගැන? අම්මා ඉන්නේ මාත් එක්ක. කොයිතරම් සතුටුයිද? එයා ගොඩාක් සතුටුයි. එයා අද එනකොට තව කාගේ ප්‍රෝග්‍රෑම් එකට පුතා එන මං කිව්වා අම්මට මතකද ලහිරු මුදලි ආව් මං කිව්වා එයාගේ ප්‍රෝග්‍රෑම් එක ටීවී එක යනවා මං කිව්වා ටීවී එකේ YouTube එක යන්නේ ඒ තරම් සතුටු වෙන කෙනෙක් මගේ අම්මා. අවුරුදු 3ක් තිස්සේ අම්මා මාත් එක්ක ඉන්නේ. මම මැරෙනකන් මගේ අම්මාව බලා ගන්නවා. මොකද අම්මා තමයි මාව කෝච්චි එක්කන් ගිහිල්ලා රංගායගේ ස්ටුඩියෝ එකට එක්කන් ගිහිල්ලා පළවෙනි සින්දු ටික රෙකෝඩ් කරලා ගෙදර එක්කන් ආවා. අම්මා තමයි මගේ ඕගනික උස්සන් ගියේ. අම්මට තමයි ඕනේ මාව ගායකයෙක් කරන්න. අම්මට බැරි වෙච්ච දේ අම්මා මගෙන් බලාපොරොත්තු වුණා. අම්මා ඒ ශ්‍රේණියේ ගායිකාවක් ගුවන්විදුලියේ. නමුත් තාත්තත් එක්ක කඩු ගන්නා හිර වුණා. අම්මා රියාසයේ ප්‍රසිද්ධ වෙන්නේ. නමුත් ඒක අම්මට කරන්න බැරි වුණා. අම්මා දැනගත්තා මගේ චූටි පුතාට තමයි ඒක කරන්න පුළුවන්. අද අම්මා සතුටු වෙන්නේ ඒකට. හරි ආඩම්බරයි. කවුද ඔබ විශ්වාස කරන්නේ ජීවිතේ? මම විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ. මගේ ලොකුම විශ්වාසය ඒක තමයි. උදේට පහන තියලා මම හිතන දේ මට හරියනවා. ඔබත් මේ සුදී ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහන පැමිණෙන වැඩසටහන අවසන් කරන කලින් කවුද රොමේෂ් කියන්නේ? මෙහෙම ඉතින් ගොඩක් අය හිතන්නේ මම හරි පණ්ඩිතයි. එහෙම කෙනෙක් නෙමෙයි. මාව ආශ්‍රය කරලා බලන්න රොමේෂ් දැනෙන්නේ. රොමේෂ් කියන්නේ ඕන කෙනෙක්ට උදව් කරනවා. හැබැයි උදව්ව මම Facebook වල පෙන්නන්නේ නැහැ. සමාජ මාධ්‍ය වල පෙන්නන්නේ නැහැ. මම උදව් කරන කෙනෙක්. මම අනිත් අයට උදව් කරනවා. සමහර උදව් කරන නිසා මම සමහරට රැවටිලක් තියෙනවා. හැබැයි මං ආසාර සරල ජීවිතයක් ගත කරන්න. මට මං හරි මෙහෙම ඇඳ පැනලා හිටියට මේ වැඩසටහන ගරුත්වයක් දෙන්න තමයි මම ඇඳේ. මොකද මේක මේ ලස්සන වැඩසටහන. හැබැයි සරල ජීවිතයක් ගත කරන්න තමයි මං කැමති. රොමේෂ් කියන්නේ හරි සරලම කෙනෙක්. ඒක වැටේවි. මාව ආශ්‍රය කරන්නකෝ ඒක වැටේවි. බොහොම ස්තුතියි. ඔයාලට ගොඩක් ස්තුතියි ලහිරු.